ඉතින් කට්ටිය මොකද වෙන්නේ? අද මොකද්ද මේ නටන්න යන පිස්සුව? ඉතින් යාළුවනේ මොකක්ද කියලා බලන්න කලින් අපි යමු මුන් දෙන්න මොකද මේ කරන්නේ කියලා බලන්න. ඉතින් අද මම මේ වීඩියෝ කරන්නේ මගේ යාළුවෝ දෙන්නා සෙට් කරගෙන තමයි. ඉතින් මේගොල්ලෝ මාව මෙතෙන්දි බය කරනවා. මම බොරුවට රඟපානවා බය වෙනවා වගේ. ඉතින් මං හිතනවා වැඩි සාර්ථකයි කියලා මම බොරුවට රඟපෑමක් කරන්න හදනවා ලොඳකකා ඉඳලා. ඉතින් බොරු රඟපෑමක් එතනදී ඇත්තටම බොරු රඟපෑමක් වෙන්නේ. ඉතින් මම මෙතනදී මම කාටත් පොඩ්ඩක් තුවාල වෙන රඟවන්න ගිහිල්ලා මේ වගේ සීන් වගේක් වුණා. ඉතින් බලමු මොකෝ වෙන්නේ කියලා එහෙනම්. මුහුද මේ මුහුද අර අන්න සුපිරි මුහුද. ඉතින් ගයිස් අපි මෙන්න මෙතන තමයි උයන්න යන්නේ. මෙන්න මෙතන. ඔන්න ඉතින් මෙතනදී අපේ අනිත් යාළුවා කියනන්නේ ගල් අරන් කියලා. ඉතින් අපි එලා ගල්ත් අරගෙන ආවා. මම මුලින්ම කිව්වා මෙතන තමයි අපි ලිප හදන්නේ කියලා. ඉතින් මෙතන තමයි අපේ වැඩේ කරන්නේ. ඉතින් මේ වැඩේදී අපිට ගොඩක් දේවල් ඇත්තටම ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. අපිට ගොඩක් වැරදි සිදු වුණා, අතපසුකම් සිදු වුණා, ගොඩක් දේවල් සිද්ධ වුණා. ඉතින් මේ වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වටින්නේ. ඊට වඩා වැරදි හදාගෙන ඉස්සරහට වීඩියෝයක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ලිප හදන වැඩේ පොඩ්ඩක් ෆාස්ට් දාන්න හිතුවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. අපි මෙතන තමයි ප්ලේස් එකේ දැන් මේක තමයි දැන් මුහුදේ හුලං එන හින්දා අපි මේක මෙහෙම හිටවනවා. ඉතින් අපි යන් ශනික වැඩේ කරන්න. ඉතින් යාළුවනේ අපි මුහුදේ ලිපත් හදාගන්න විදිහ බැලුවා. ඉතින් අපි ලිපත් හදාගෙන මේ පැත්තට ආව එළවලු ටික කපන්න. අපි එළවලු කපන විදිහක් දැක්කම පොඩ්ඩක් ඉතින් සෝබන පාරකුත් දාලා එළවලු පාරවල් ටිකකුත් කපාගෙන ඉවර කරගෙන අපි ගියා අපේ බත් එක රයිස් කුකර් එකෙන් තියන්න. මොකද ඉතින් එළවලු බත හදනකොට ඉතින් රයිස් කුකර් එක ඕනනේ. මොකද ඉතින් නැත්නම් අපි බත් උයන්නේ ලිපේ දාගෙන අපි රයිස් එක ගහන්න යන්නේ දර ලිපේ තමයි. ඉතින් අපි ওই විදිහට ලිප අවුලවන්න දැන් මේ විදිහට යනවා. ඉතින් මං කියනවා එතනදී ගොඩක් දේවල් සමහර ඒවා පැහැදිලිත් නෑ. මම මේ කියන එකත් පැහැදිලි නැතුවත් ඇති ඉතින් සමහරුන්ට. ඉතින් බලමු මොකෝ වෙන්නේ කියලා. ඉතින් ලිප හදන වැඩේත් අපි සෑහෙන ගේමකට දුන්නා. මම මෙතනදී කියනවා මේ කලපුවක්ද මොහොදක්ද කියලා. ඉතින් අතන කිව්වොත් මේ මොහොදයිනේ. අපි එනම් බලමු මොකෑ වෙන්නේ කියලා ඉස්සරහට. මේ ලිප හදන වැඩෙත් එක්ක. දැන් අපි යන්නේ අපේ ලිප අවුලව ගන්න. අවුලවගෙන ඉක්මනට අපි වීඩියෝ එකට එමු. අපි දැන් මේ කොළ අරගෙන යනවා. ලිප පත්තු කරන්න දැන් යන්නේ. මුහුද නම් දැන් හැත්තම පට්ට සැරක් කිව්වට එහෙම ලොකු සැරක් නෑ ඉතින්. මේ කොහෙද කලපුව මේ මුහුද බං. ඕගලන්ට පේනවා දැන් මේක මුහුද. ඇත්තටම කිව්වොත් දැන් එන්න මේ ප්ලේස් එකේ ඇත්තටම දැන් අපි ලිප ගහලා ලිප ගහපු තැන ඕගොල්ලෝ දැක්ක අපි හදපු තැන හදපු විදිහ. ඉතින් දැන් අපි ලිප පත්තු කරන්න යන්නේ guys. අපි එන ඒ වැඩේට යන්න. ගයිස් දැන් අපි ලිප අවුලව ගත්තා. ලිප අවුලවගෙන තියෙන ආයේ දැන් ඉතින් තියෙන්නේ ආයේ ටෙම්පරාදුව ගහන එක විතරයි. ඉතින් ගයිස් ඉක්මනටම අපි දැන් ටෙම්පරාදුවෙන් සෙට් වෙමු. මේ මෝදු හුලුවන් එක වැඩේ කරන්න බෑ ඉතින්. වැඩේ සාර්ථකමදි ගයිස්. ඉතින් මොකද කරන්නේ ඉතින්? ඩයිවේ මෙහෙම කරන්න ඇති කියලා හිතනවා අපේ ග්ලොග් එක අසාර්ථකයි. කියන්නේ අපේ චැලෙන්ජ් එක අපි පරාදයි කියන එක. ඉතින් අපි මේ දැන් බලන් ඉද්දි ඔයගොල්ලන්ට පේනවා ඇති අපි මේ උඩක ඉන්නේ.
අපි ඉතින් කැමරාව අල්ලගෙන යනවා ඉතින් ගෙදර. ගෙදර තිබ්බ පරණ ලිපක්. තිබ්බ අපේ අම්ම ඉස්සර ඔයපු. ඉතින් ඕකෙන් තමයි ඉතින් වැඩේ දෙන්න යන්නේ. ඉතින් ওই ලිපෙන් තමයි ඉතින් ගේම ගහවේ. ඉතින් ඒ ගේම ගහන්න කලින් අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් අපි මොකක් හරි තැනක වැඩක් කරාම ඉතින් ඒක අස් කරලා යන්න. ඉතින් අපි ඒකත් අමතක කරන්නේ නැතුව ඉතින් ගොඩක් දේවලුත් මේකෙන් පාඩමකුත් ඉගෙනගෙන අපි ඉගෙන ගත්තා මෝදූලම් මැද්දේ කොහොමද ලිප ගිනි මොලවන්නේ කියලා. ඉතින් එහෙම කරන්න බෑනේ. ඉතින් හැමෝම ඉතින් අපි ඉතින් හැම ඇත්තටම කිව්වොත් එන මෝඩයි. ඉතින් අපි ඒක තනස් කරලා දාලා ලස්සන තිබ්බ විදිහට තියලා අපි ගියා ලිප බලන්න. මේන් තියෙන ලිප අපි බලමු මොකෝ වෙන්නේ කියලා ඉස්සරහ. ඉතින් අපි මේ විදිහට තමයි අපේ ලිප අවුලන වැඩේ පටන් ගත්තේ. ලිප අවුලවල ඉතින් තිබ්බ ඉතින් කොහොමද ඕක අවුලන එක මහ වැඩක් නෙමෙයි. ඉතින් අපි කපාගත්ත ඒවට පොල් තෙල් දැම්මා. ඊට පස්සේ පොල් තෙල් දාලා ඊට පස්සේ ඔකට ලුණු කරපිංචාව ටික දානවා. ඉතින් බලමු මේකේ මම විස්තර කරන්නේ කොහොමද කියලා මේක. හරි ගයිස් ඉතින් දැන් මේ උයනවා. දැන් ට්‍රාන්ස්ෆර් කරගෙන තියෙන්නේ. ඒක උයනවා තමයි අපිට පේනවා. පේනවා තමයි කියන්නේ. මොකද වැඩේ හරි කියේ නෑ. කවන්නේ. දැන් ඉක්මනට අපි කරගෙන යනවා. ගින්දර පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ. අනිත් පැත්තේ හිරුණුත් එනවා ගින්ද. ඒක අනිත් පැත්තේ හිලෙනුත් යනවා එළියට ගින්දර. අනිත් පැත්තට යනවා. හරි පේනවා නේද ඔයගොල්ලෝ? දැන් අපි තියෙන්නේ අපිට එළවලු ටික දාන්න තියෙන්නේ දැන්. ටික අල්ලගෙන. දැන් අපි එළවලු ටික දාන්න යන්නේ. ඉස්සෙල්ලා අපි දාගමු අපේ කැරට් ටික. අපි ලීක්ස් දාන්නේ ගයිස් අන්තිමට. ඒකට රහ වැඩි වෙනවා මේකේ පොඩ්ඩක්. මොකද වගකීමෙන් කියන්නේ. ඒක තමයි පොඩ්ඩක් පීස් ටිකක් අන්තිමට දැම්මම. මේවා ටික හොඳට දැන් ඔක හැලනවා වගේ නම් තවත් පීස් වැඩි වෙනවා. හොඳට මේක දැන් ගොඩ කරගන්න ඕනේ. ඒක තමයි. මේ සයිස් එකට ගින්දර තියාගෙන කැරට් ටිකත් එක්ක ලස්සනට එනවා බස් එක අපිට පේනවා. පේනවා ඇත්තම. ගයිස් ඇත්තටම කියන්න ඕනේ මේක අපි හදන්න ගොඩක් මහන්සි වුණා නේද? මුහුදට ගිහිල්ලා ඔව් දැන් ඒක ඒ වැඩේ සාර්ථකුන්නේ නැහැ. ඉතින් කවුරුත් ඉතින් මේ වීඩියෝ එක බලලා නිකන් යන්න එපා. ඕගොල්ලන්ගේ අදහස් දාගෙන යන්න යටින් අනිවාර්යෙන් මොන හරි අදහසක් ඇති දාගෙන යන්න ඔක්කොම. ඒ වගේම තව මේ අදහස් වගේම අනිවාර්යෙන් ලයික් එකක් දාන්න නැත්නම් අපි මෙච්චර මාසෙලා කරන වීඩියෝ එක කිසි වැඩක් නෑ. වැඩක් නැහැ. කිසිම වැඩක් නැති වෙනවා. බිත්තරේ ගයිස් මේ විදිහට දානවා අපි. එකක් දැම්මා. අපි අනිත් බිත්තරේ දැන් දානවා. වෙන බිත්තරයක් දාන්න නේද? අන්න හරි. දැන් හොඳට අපි කලවම් කරගන්න ඕනේ මේක දැන්. ඊළඟට අපි ඕන්නම් සුක්කයට දෙයක්ත් දාගමු නේ. දාගමු. අපි දාගමු මේකත්. නෑ එක ඕනේ නෑ. එක්ක නෑ අපි අපිට සුක්කට ඕනේ අඩුයි නිසා ඔව් එක්ක සුක්කට ඕනේ. දැන් ඉතින් දැන් ඉතින් අපි එහෙනම් දැන් සුක්කට සීන් එක දාන්න නැතුව ඉන්නු එහෙනම් නිකන් හදමු. හරි එහෙනම් අපි දැන් ඉක්මනට බත් ටික දාගමු. ඉතින් යාළුවනේ අපි හදලා ඉවරයි අපේ රයිස් එක සුපිරියටම ආවා. ඉතින් පුදුම රහක් තියෙනවා කියලා හිතනවා. ඉතින් අපි මේ විදිහට අපි රයිස් එක ගෙනලා එළියෙන්
පොඩි ටේබල් එකක් තියලා මේ විදියට පොඩි පිඟානක් තියලා අපි හදාගන්න කියලා හිතුණා. උඩින් තියලා මේ විදියට ලස්සනට අපි පොඩ්ඩක් මේක නිකන් මොකක්ද කියන්නේ, ඒක නිකන් පොඩ්ඩක් ප්‍රදර්ශනයට වගේ නිකන් ලස්සන කරන්න හිතුණා. ඉතින් අපි මේ විදියට හැන්දක් අරගෙන ටිකක් දාගත්ත පිඟානට පොඩ්ඩක් ඉතින් කිරිබත් වගේ වුණා. ඒත් අවුලන්නේ පුදුම රහක් තියෙන්නේ මේකේ. ඇත්තටම කිව්වොත් මේක මාර රහක් තියෙන්නේ. මං හිතන්නේ ඉතින් අපේ අත්ගුණය කියලා හිතනවා. ඉතින් හිතනවා මේ වගේ ඉතින් අමාරු වැඩක් කරා ගොඩක් පාඩම් ඉගෙන ගත්තා. ඉතින් මේ වගේ අමාරු වීඩියෝ එකක් කරලා දාන්නේ ඔයගොල්ලන්ට නිකන් ඉන්න නෙමෙයි. ඉතින් මොකක් හරි හොඳටම ඉතින් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකක් බැලුවට ඉතින් thank you. එහෙනම් අපි ගියා.